සංචාරයේ ක්ෂීරපායි සත්වලෝකයේ දැනට ගොඩබිම වෙසෙන විශාලතමයා ලෙස අපට සුපුරුදු පරිසරයේදී හීලෑ අලි ඇතුන් කොපමණ දැක තිබුණත් වනාන්තරයකදී අලි ඇතුන් දැකීම නිතරම නැවුම් එපා නොවන අත්දැකීමක්. එයිනුත් මෙවන් තුන්පත් රෑනක් දකින්න ලැබේ නම් එය නෙත පිනවන අත්දැකීමක්. සාමාන්‍යයෙන් බොහෝ දෙනා තුන්පත් රෑන ලෙස හඳුන්වන්නේ අලි අම්මා, අලි තාත්තා සහ අලි පැටවා වුවත්. සැබැවින්ම තුන්පත් රෑනක සිටින්නේ අලි අම්මා, වැඩිමහල් දියණිය සහ පිරිමි හෝ ගැහැණු හෝ කුඩා පැටවා විය යුතුයි. ස්වභාවයෙන්ම අලි පැටවෙකු බිහි වූ කල රැළටම කිරි එරෙතැයි කියමනක් තිබෙන්නේ පැටවාගේ ආරක්ෂාව සහ පෝෂණය පිළිබඳ අලින් දක්වන අලි සැලකිල්ලේ තරම අනුවයි. වැඩිවිය පැමිණි විට පිරිමි සතුන් රැළින් ඉවත්ව ජීවත් වන නිසා කිසිවිටකත් තුන්පත් රෑනක ආරක්ෂකයෙකු ලෙස පිරිමි සතෙකු සිටිය නොහැකි. අනෙක් අතට එකට සිටීමෙන් එකම ජාන ඇත්තන් අතර ඇතිවන ලිංගික සබඳතාවලින් උපදින දුබලතා සහිත පැටවුන් හට සුබාදහමේ සරු නිසරු කාලවලට ඔරොත්තු දී නොනැසී ජීවත් වන්නට නොහැකි වග මිනිසාටත් කලින් සතුන් දැන සිටි වගක්ද අලින්ගේ මේ අලි චර්යා පද්ධතියෙන් අපට තර්ක නගන්නට පිළිවන්. සංචාරයේ